බුලත් කොලේ නැතිවල අඩංගු සැෆ්රෝල් රසායනිකය මිනිස් සිරුරෙහි පිළිකා ඇති කරන බව මෑතදී කරන ලද පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. අපේ පැරණි අය විට කන්න කලින් නැට්ට පැත්ත සහ අනිත් කෙලවර කඩලා දානවා මම දැකලා තියෙනවා. එයාලා සමහර විට යමක් දැනගෙන ඉන්නේ නැති. විට කනකොට ගන්න පුවක් මිනිස් ශරීරයට පිළිකාකාරකයක් වෙනවා කියලා මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක් කළා. පුවක්වල තියෙන රසායනික කාණ්ඩය තමයි ඇල්කොලයිඩ් කියන්නේ. පුවක්වල තියෙන ඒ ඇල්කොලයිඩ් රසායනිකය මුකේදී සහ ආමාශයේදී සිදුවෙන්න පුළුවන්. රසායනික සංයෝජන නිසා පිළිකා හැදීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි. කටේ පිළිකාවක් හැදුන කෙනෙක්ගේ රෝගය හැදුන දා සිට ආයු කාලය 50%ක්ම වසර 5ක් ඇතුළත මරණයට පත් වෙලා තියෙනවා. මේ පොඩි විස්තරත් දැනගන්න ගමන්ම මරණය ගෙන එන බුලත් විට මාරයා ගැන දැනගන්න. හුණු සිරුරේ සෛලවට විෂයි. ඒ වගේම හුණු නිසා මුඛය තුවාල වෙනවා. හුණු වලින් අණුක පරමාණු නිකුත් වෙන නිසා ජාන විකෘතිතා ඇති කරනවා. ජාන විකෘතිතා නිසා පිළිකා හැදෙනවා. හුණු ගල් වල පිළිකා ජනක සංඝටක බහුලයි. ඒ වගේම ක්‍රිස්ටලයින් සිලිකා රසායනයේ අඩංගු හුණු ඊටාම අහිතකරයි. ඔබ බුලත් විට කන කෙනෙක් නම් දැන් තේරෙනවද ඔබ කොච්චරනම් අවදානමකද ඉන්නේ කියලා. දැන් තමයි භයානකම දේ කියලා දෙන්න හදන්නේ. දුම්කල කියන්නේ ඍජුවම පිළිකාකාරකයක්. දුම්කලවල පිළිකා ජනක සංඝටක 28ක් තියෙනවා කියලා දන්නවද? දුම්කොළ හැපීමෙන් හෝ කටේ තියාගෙන හිදීමෙන් අණුක පරමාණුවක් නිදහස් වෙනවා. ඒකෙන් ජාන විකෘතිතා ඇති වෙනවා. දුම්කොළ කැඩීමට පෙර විශාල වශයෙන් කුමිනාශක ගහනවා. දුම්කොළ පදම් කිරීමේදීද විවිධ රසායනික ද්‍රව්‍ය ගහනවා. ඔයාලා දන්නවද? දුම්කොළ වේලීමේදී භාවිතා කරන දුම් ගැසීමේ ක්‍රියාකලාපයේද හිතකර නැහැ කියලා හොයාගෙන තියෙනවා. ඔය කාරණා නිසාම බුලත් විටේ අහිතකරම පිළිකාකාරක ද්‍රව්‍ය අතරින් ප්‍රධානම පිළිකාකාරකය වෙන්නේ දුම්කොඳ. ලෝකයේ වැඩියෙන්ම මුඛ පිළිකා හැදිලා තියෙන රට තමයි පැපුවා නිව්ගිනියාව. ඒ රටේ මිනිස්සු නිතරම බුලත් විට කෑම ඒකට හේතුව. දැන් ඔයාලා දන්නවා බුලත් විටට කන හැම කොටසකම පිළිකාකාරකයක් තියෙනවා කියලා. ඔයා අතේ තමයි දැන් තීරණය. වෙනවට නෙවෙයි. නිකමට හිතන්න. ගෙදර ප්‍රධානියට මේ වගේ රෝගයක් හැදුනොත් මුළු පවුලම විදවන රෝගයක් වෙනව නේද? අනිවාර්යයෙන්ම මහරගම පිළිකා රෝහලට එක දවසක් හරි යන්න. ඒ රෝගීන් බලන්න. මුඛ පිළිකාවලට වෙනමම වාට්ටුවක් තියෙනවා. පිළිකාව කර්මයෙන් හෝ නොදැනුවත්ව හැදෙන එක වෙනම එකක්. හැබැයි මේ වගේ දේවල් නිසා හදා ගන්නවා නම් ඒක ඔයාගේ නොසැලකිල්ල. ඒ නොසැලකිල්ල නිසා ඔයා විතරක් නෙවෙයි ගෙදර සියලුම දෙනා විදවනවා කියන එක අමතක කරන්න එපා. බුදු සරණයි.